මහා බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ නම් වූ ශ්‍රේෂ්ඨ ඉලක්කයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා කැප කරමින් පාරමිතා ගුණධර්ම සම්පූර්ණ කරගන්නා මහෝත්තමයන් වහන්සේ නමකටයි. උන්වහන්සේ එලෙසින් තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා මේ දාන සීලාදී පාරමිතා ගුණධර්ම සම්පූර්ණ කරගන්නේ හුදෙක් තමන් වහන්සේගේ ආත්මාර්ථයක් පිණිස නොවේ. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මේ දාන සීලාදී පාරමිතා ගුණ පරමත්ත පාරමී වශයෙන් තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා සම්පූර්ණ කරගන්නේ මේ ලෝක සත්වයාගේ සංසාරගත දුක් නිමා කිරීම සඳහාමයි. තමන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ අන්‍ය වූ ලෝක සත්වයාද සංසාර දුකින් එතර කරවිය යුතුයි කියන ඒ උතුම් පරාර්ථයේ මුල් කරගෙනමයි මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ලෝකාර්ථ චර්යාවෙහි නිරත වන්නේ. එසේ අනුන් වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ කැප කරලා අන්‍ය ලෝක සත්වයාගේ මේ සංසාර දුක් නිමා කරනු පිණිස කැපකිරීම කරන වෙහෙසෙන මහා බෝධිසත්වයන් වහන්සේ පවා විවේචනය කරන ඒ මහා බෝධිසත්වයන් වහන්සේගේ පවා අඩුපාඩුකම් සොයන වැරදිම දකින අකෘතඥ අසත්පුරුෂ මිනිස්සු මේ ලෝකයේහි සිටිනවා. එබඳු වූ අකෘතඥ අනුන්ගේ වැරදිම දකින අනුන්ව විවේචනය කිරීමටම කැමති අනුන්ගේ දෝෂම හොයන මිනිසුන් ගැන සිතීමට කාලය පවා වැය කිරීම විඩංගු කිරීම මහා අපරාධයක් කියලයි මහා බෝධිසත්වවරේ කල්පනා කරන්නේ. අනුන්ගේ වැරදිම දකින්න හදන අනුන්ගේ අඩුපාඩුකම්ම හොයන එබඳු වූ ලෝකයා ගැන මහා බෝධිසත්වවරේ කොයි විදිහටද කල්පනා කරන්නේ කියන වග බෝධිචර්යාවතාරයේහි ඊ타ත්ම අපූර්වට අපට පෙන්වලා දීලා තියෙනවා. මහා බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා සත්වයෝ නානා අදහස් ඇත්තෝය බුදුවරයන් විසිනුදු ඔවුන් තෘප්තියකට පත් නොකරන ලදහ. එසේනම් මාවැනි මෝඩයන් විසින් ඔවුන් සතුටු කළ නොහැකි බව ගැන කියනුම කවරේද? එබඳු ලෝකයා ගැන සිතීමෙන් වුව කවර ප්‍රයෝජනයක්ද? මේ විදිහට කල්පනා කරලා මහා බෝධිසත්වවරේ කල්පනා කරනවා ලෝතුරා බුදුවරුන්ටවත් බැරි නම් මේ සමස්ත ලෝක සත්වයාම සතුටු කරවන්න. ලෝතුරා බුදුවරයෙක් ගැනවත් මේ ලෝක සත්වයා සතුටු වෙන්නේ නැත්තම් මං වගේ කෙනෙකුට පුළුවන් වෙයිද හැමෝම සතුටු කරන්න? මං වෙනුවෙන් හැමෝම සතුටු වෙයිද? ඒක නිසා එබඳු ලෝකයා ගැන සිතීම පවා නිරර්ථක දෙයක් කියලා කල්පනා කරනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම ධර්මාවවාද කරමින් පවා පෙන්වා දෙන්නේ මේ ලෝකයේහි ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ. නින්දන්ති තුන්හි මාසීනං නිශ්ශබ්දව හිටියත් ඒකෙත් අඩුපාඩු හොයනවා. එයත් විවේචනය කරනවා. ඒටත් මොකක් හෝ කතාවක් හදනවා. නින්දන්ති බහුබානිනං වැඩිපුර කතා කරන කෙනාගෙත් අඩුපාඩු දකිනවා. එයාටත් නින්දා කරනවා. එයාගෙත් දෝෂයක්ම දකිනවා. මිතබානින් පිනින්දන්ති පමණට කතා කරලා හිටියත් ඒටත් දොස් කියනවා. ඒටත් නින්දා කරනවා. නත්ති ලෝකේ අනින්දිතෝ මේ ලෝකයේහි නින්දා නොලබන්නෙක් නැහැ. විවේචනය නොලබන්නෙක් නැහැ. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්කයා. නිතරම අනුන්ගේ වැරදි අඩුපාඩුකම්ම දකින්නට කැමති අනුන්ව හෙලා දකිමින් අනුන්ට අවමන් කරමින් කතා කරන සුළු වූ ඒ පුද්ගලයාගේ කෙලෙස් ධර්මමයි වැඩෙන්නේ. ඒ කෙනාට රහත්භාවය කියලා කියන්නේ ඊටාම දුර තත්වයක් කියලා පෙන්වා දෙනවා. ඒක නිසා වරදවා වටහා ගැනීම කියලා කියන්නේම අනුන් පිළිබඳව හරි පරිපූර්ණ තේරුම් ගැනීමකින් තොරව
අනුන්ව විවේචනය කිරීම, අනුන්ගේ දෝෂ දැකීම කියලා කියන්නේම ඒ අයගේ වරදක්. මහා බෝධිසත්වවරේ අනුන් ගැන කල්පනා කරන ස්වභාවයෙන්ම, ඒ වගේම ලෝතුරා අපේ මහා බුදුරජාණන් වහන්සේ අපට ධර්මාවවාද කරමින් පෙන්වා දෙන ආකාරයෙන්ම අපි නිරන්තරයෙන්ම හිතන්නට ඕනේ. හැමෝම අපි ගැන එකම විදිහට සතුටු වෙන්නේ නැහැ. අපට හැමෝම එකම විදිහට සතුටු කරන්නත් බෑ. අපි කොයි විදිහට ජීවත් වුණත් අපේ අඩුපාඩුකම් දකිමින්, අපේ වැරදිම දකිමින් අපිව විවේචනය කරන පිරිසක් මේ බාහිර ලෝකයේහි සිටිනවා. මෙන්න මේ විදිහට මිනිසුන් කවුද, මිනිසුන්ගේ ස්වභාවය මොකක්ද කියන එක හොඳින් තේරුම් ගත්තාට පස්සේ අපට මේ බාහිර ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුව, රණ්ඩු කරන්නේ නැතුව, වාද විවාද කරන්නේ නැතුව අපිට යම්කිසි යහපත් අරමුණක් තියෙනවා නම්, ඉලක්කයක් තියෙනවා නම්, හරියට මහා බෝධිසත්වවරයෙක් ඉබඳු ලෝකයා ගැන හිතන්නේ නැතුව තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ යනවා වගේ අපටත් අපේ ගමන යන්න පුළුවන්කම තිබෙනවා. එම නිසා අපිව විවේචනය කරන, අපේ අඩුපාඩුකම්ම දකින මිනිස්සු ගැන හිතා කාලය විඩංගු කරමින් ඉබඳු දේවල් ගැන අනවශ්‍ය මානසික වදයක් අපි ඇති කරගන්නේ නැතුව අපේ යහපත් අරමුණු කළා අපි ඊට ඉක්මනින්ම ගමන් කරන්නට උත්සාහ කරමු.